මේ අපි පොළොන්නරුවේ සෝමාවතී යන ගමන් උදේට කන්න නවත්තපු තැන මේ කොස් කැලේ. එතන අපි කෑම කන අතරේ ආච්චි කෙනෙක් ආවා හැලප අරගෙන. ඉතින් මගේ යාළුවා තමයි. මගේ යාළුවා ආච්චිගෙන් හැලප එක අරගෙන අපේ කට්ටියට විකුණලා දුන්නා. ඇත්තටම ඒක තමයි කරේ. එතකොට මම වීඩියෝ කරනවා. යාළුවා ආච්චිට සපෝට් එකක් විදිහට ඒක හැලප ටික විකුණලා දුන්නා. ඒ ආච්චිටත් සෑහෙන වෙලාවේ හැටියට ලොකු උදව්වක් අපේ මගේ යාළුවා කරේ ඇත්තටම. මොකද මේ එහෙමයි මේ ඒ යාළුවා හොඳ ප්‍රධාන නමක් තියන ආයතනයක මැනේජර් කෙනෙක් ඇත්තටම. කමෙන්ට් ගොඩක් තිබ්බා, ගොඩක් අය ෂෙයා කරලා තිබ්බා. ගොඩක් අය සමහර කට්ටිය ඒක තේරුම් නොගෙන බැනලා තිබ්බා 200ට වැඩි. අපේ පැත්තේ පණ ඇත්තටම 50යි. ඒ ආච්චිගේ යලප එක 100යි. එහෙම තමයි. ඉතින් අපි ගියපු ගමන විනෝදෙන් වන්දනා ගමනක් ගියේ. ඒ උනාට හොඳ විනෝදෙන් ඒ ගමන ගත කරලා හැමෝම අපි සතුටින් ඒ ගමන නිම කරලා අපි කොළඹට ආවා. එහෙනම් ඒ වීඩියෝ එක දැකලා ලයික් කරලා ෂෙයා කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඔන්න ඕකයි ඇත්තටම වෙච්ච තත්ත්වය ඕක තමයි උනේ.